විශේෂයෙන් මේ කුඩා දරුවන් තුලට මේ LGBTQ අදහස් ඇතුල් කරන්න අවශ්‍ය නැහැ. එහෙම අය ඉන්නවා නම් ඒ අයගේ නිදහසට සහ ඒ අයගේ පැවැත්මට කිසිම හානියක් වෙන්නේ නැහැ. නමුත් මේවා නීතිගත කිරීම සහ ප්‍රවර්ධනය කිරීම පක්ෂයක් වශයෙන් අපි විරුද්ධයි. මේ වෙබ්සයිට් එක හඳුන්වලා දෙනවා විතරක් නෙමෙයි. ඒ ළමයින්ගේ පෞද්ගලික තොරතුරු මේ වෙබ්සයිට් එකට ඇතුල් කරන්න හැටි කියලා දෙනවා. එංගලන්තේ වගේ රටකවත් මේ වගේ දේවල් කරන්නේ නැහැ. අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇමතිතුමිය නොදැනුවත්ව මේ වගේ මොඩියුල් එකක් එකතු කරන්නේ කොහොමද? ඇත්තටම අහන්න තියෙන්නේ පිස්සුද? බැරි වෙලා මේක කරා නම් මේගොල්ලෝ මේ විනාශ කරන්නේ ඇත්තටම එක පරම්පරාවක්. මේ අවුරුදු 12ක් වයස ලංකාවේ මම හිතන්නේ ලක්ෂ 5ක් විතර ඉන්නවා මේ සම්පූර්ණ පරම්පරාවක්ම මේගොල්ලෝ විනාශ කරලා දානවා. ඊට පස්සේ ගොඩ ගන්න බෑ මොකද ඊට පස්සේන පරම්පරාවත් මේගොල්ලන්ගෙන් තමයි පටන් ගන්නෙ. සියලුම පූජකතුමන්ලාගෙන්ම සියලුම දරුවෝ ඉන්න අම්මලා තාත්තලාගෙන් ඉල්ලා සිටින්නේ මේ ආණ්ඩුවට අඩුම තරමේ බල කරන්න මේ අධ්‍යාපන අමාත්‍යාංශය කියන එක මේ මානව ශිෂ්ටාචාරයේ වටිනාකම් හඳුනන කෙනෙක්, පෞල් සංස්ථාවේ වටිනාකම දන්න කෙනෙක්, මේ පෞල් සංස්ථාව අගය කරන කෙනෙකුට දෙන්න කියලා.